එක ශ්‍රේණියේ මව්බස ක්‍රියාකාරකම 9 1 9 2. ඇසූ සිද්ධියක් හෝ දුටු සිද්ධියක් හෝ මුල මැද හා අග සබඳතාවයෙන් යුතුව පවසමු. ලේන් කූඩුව. රෑ කෑම මේසයට මම වාඩි වුණා. අත්තම්මා මට කෑම බෙදුවා. පුතා දන්නවද අද නංගි හොඳ වැඩක් කළා කියලා? මොකද්ද අත්තම්මේ? අද උදේ ලොකු සුළඟක් හැමුවා. අපේ ගේ ළඟ අඹ ගහේ තිබුණ ලේන් කූඩුව බිමට වැටිලා. ලේන් අම්මා හොඳටම බය වෙලා. කූඩුවේ පැටව් දෙන්නෙක් ඉන්නවා නංගී දැකලා. නංගිට ගොඩක් දුක හිතිලා. තාත්තාට කියලා ලේන් කූඩුව අඹ ගහේ අත්තක් උඩ තියලා. අපේ නංගී හරිම හොඳයි අත්තම්මේ. නංගී කරලා තියෙන්නේ හොඳ වැඩක්. පුතාලා දෙන්නම හොඳ ළමයිනේ කියලා අත්තම්මා මගේ හිස අත ගෑවා.